custard. Hey guys! Happy New Year ඔයාලා හැමෝටම ලැබුව මේ අලුත් අවුරුද්ද ඔයාලා හිතන පතන හැම දේම ඒ විදිහටම ඉෂ්ට වෙන්න ඕන කියලා මම විශ් කරනවා. ඉතින් කොහොම හරි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ 2025 අන්තිමටම මම ගියපු ටුවර් එක. ඇත්තටම මං හරි ආසාවෙන් හිටියේ වියට්නාම් ට්‍රැවල් කරන්න. කොහොම හරි 2025 එන් වෙන්න කලින් මට ඒ chance එක හම්බුණා. ඇත්තම කිව්වොත් මේක ශහන්ගේ වර්ක් ට්‍රිප් එකක්. අපි කලින් ඉඳන්ම ප්ලෑන් කරගෙන හිටපු ට්‍රිප් එකක් නෙමෙයි. එකපාරම අපි ප්ලෑන් කරපු ට්‍රිප් එකක්. කොහොම හරි ඉතින් මට chance එක හම්බුණා එයත් එක්ක join වෙන්න. ඒ වගේම කියන්න ඕන 2025 අවුරුද්දට මම මේ travel කරන 5 වෙනි රට. ඉතින් මට ඒක ගැන මාරම සතුටුයි. ඒ වගේම මම විශ් කරනවා ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ඔයාටයි මටයි දෙන්නටම අපි ආස රටකට ට්‍රැවල් කරන ලැබේවා කියලා. අපි මේ ට්‍රැවල් කරන්නේ තායියාවෙස්. අපිට ෆ්ලයිට් එක තිබුණේ එයාපෝට් එකෙන් පාන්දර 1ට විතර. ෆ්ලයිට් ෆුඩ් ගැන කතා කරොත් මට හම්බුණ ඔක්කොම කෑම හරිම රසයි. අපිට හම්බුණා ඩිසර්ට් එකට බන් එකක් කොකනට් ක්‍රීම් දාපු. ඒ බන් එක මාරම රසයි. අපිට තායිලන්ඩ් වලින් තමයි ට්‍රාන්සිට් එකක් තිබ්බේ වියට්නාම් වලට. අපිට තායිලන්ඩ් වල පැය එකමාරක වගේ ලේව් එකක් තිබ්බා. ඒ නිසා අපිට ලොකු ටයිම් එකක් ඇත්තට හම්බුන්නේ නැහැ එයාපෝට් එකේ ඇවිදින්න. අපි කෙලින්ම බහැලා ගියේ ඊළඟ ෆ්ලයිට් එක ගන්න. අපි මේ යන්නේ වියට්නාම් වල හොචිමින් සිටි එකට. අපිට තායිලන්ඩ් වල ඉඳලා හොචිමින් වලට හරියටම පැය එකමාරක දුරක් තියෙනවා. Guiding us through the dark. එයාපෝට් එකේ ඉඳලා විනාඩි 20කට වගේ පස්සේ ඔන්න අපි ආවා අපි නවතින හොටෙල් එකට. මේක තමයි New World Saigon Hotel. සයිගොන් සිටි එකේ තියෙන මේන් හොටෙල් එකක් තමයි මේක. අපිට හොටෙල් චෙකින් එක තියෙන්නේ දවල් 2ට. ඉතින් දවල් 2 වෙනකන් අපි කොහේ හරි ඇවිදින්න තමයි ප්ලෑන් කරේ. ඇත්තටම කිව්වොත් ඇවිදිනවටත් වඩා අපි ප්ලෑන් එක තිබ්බේ මේ වෙලාවේ මොන හරි කන එක. මොකද අපි හැමෝම බඩගිනි තමයි හිටියේ. මේ ඔයාලට පේන්නේ අපේ හොටෙල් එක. හොචිමින් සිටි කියලා කියන්නේ වියට්නාම් වල තියෙන ලාර්ජස්ට්ම සිටි එක. එයාලා එක සයිගොන් සිටි කියලා තමයි හඳුන්වන්නේ ගොඩක් අය. මේ සිටි එක තමයි වියට්නාම් වල ඉකොනොමිකල් පැත්තෙන් ගත්තාම වැදගත්ම සිටි එක වෙන්නේ. Wherever we go, we'll always know. From the highest mountain. කන්ට්‍රි එක අලුත් නිසා අපිට කන්න පුළුවන් රෙස්ටෝරන්ට් එකක් හොයාගන්න එක ටිකක් අමාරු වුණා. මෙහි කැෆේස් රෙස්ටෝරන්ට් ගොඩක් තියෙනවා. හැබැයි ඒවල ක්‍රවුඩ් එක වැඩි. අපි ඉතින් ප්ලේසස් 2-3කටම ගිහිල්ලා ආයෙ හැරිලා ආවා ක්‍රවුඩ් එක වැඩි නිසා. දැන් මේ අපි ආයෙ යනවා වෙන රෙස්ටෝරන්ට් එකක් හොයාගෙන. වියට්නාම් වල වැඩිපුරම ඔයාලට බලා ගන්න පුළුවන් වෙහිකල් එක තමයි මෝටර් බයික් එක. මෙහි දුප්පත් කෙනාගේ ඉඳලා පොහොසත් කෙනා වෙනකම්ම හැම ගෙදරකම මෝටර් බයික් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයාලට දැනුත් පේනවා ඇති හැමතැනම වැඩියෙන්ම නවත්තලා තියෙන්නේ මෝටර් බයික්ස්. තායිලන්ඩුයි වියට්නාමයි ගත්තාම මෙහි මම දැක්ක දෙයක් තමයි තායිලන්ඩ් වල පාර පයින් එක ටිකක් ලේසි. හැබැයි වියට්නාම් වල පාර පයින්නවා කියන්නේ ඒක හිතන තරම් ලේසි නෑ. වියට්නාම් ගිය කෙනෙක් දන්නවා ඒක කොච්චර අමාරුද කියලා. අපි මෙහි කහයිරකින් පාර පැන්න වුණත්
ඒ එන කාර් එකක් හරි මෝටර් බයික් එකක් හරි බ්‍රේක් ගහනවා හරිම අඩුයි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වියට්නාම් වල පාර පයින්නවා නම් අනිවාර්යයෙන්ම හරිම පරිස්සමින් තමයි පාර පයින්න ඕනේ. එහෙම ගිහිල්ලා අන්තිමට අපිට හම්බුණා වියට්නාමීස් ප්ලේස් එකක්ම. මම ඇත්තටම හිතුවේ නැහැ අපි අද මේ ගන්න කෑම හොඳ රසට තියෙයි කියලා. හැබැයි හිතුවටත් වඩා අපේ පළවෙනි මීල් එක වියට්නාම් වල 10න් 10යි. දෙක වෙනකන් අපිට තව ටයිම් එක තියෙන නිසා අපි ආවා හොචිමින් සිටි වල තියෙන මේන්ම මාකට් එකට. මේ තමයි බෙන්තැන් මාකට් එක. මේක ටුවරිස්ට්ලා අතර ගොඩක් ෆේමස් මාකට් එකක්. ඇත්තටම කිව්වොත් මේක බාගේන් මාකට් එකක්. මේකට ඇවිල්ලා මොන හරි දෙයක් පර්චේස් කරනවා නම් අනිවාර්යයෙන්ම බාගේන් කරන්න වෙනවමයි. අපි මුලින්ම මෙයාලගෙන් ප්‍රයිස් එක අහපුවම මෙයාලා අනිවාර්යයෙන්ම කියන්නේ වැඩි ප්‍රයිස් එකක්. ඉතින් අපේ බාගෙන් ටැලන්ට් එක අනුව අපිට පුළුවන් අපි ඉල්ලන ගානටම ඒ අයිටම් එක පර්චේස් කරන්න. බාගෙන් කරනවා කියන එක ටිකක් කරදර වැඩක් වුණාට මේ මාකට් එකට આવොත් ඒක ෆනී වැඩක් කියලා තමයි කට්ටිය කියන්නේ. හැබැයි ඒක හැම වෙලාවෙම ෆනී වෙන්නේ නැහැ. මොකද මේ ඉන්න අය ටිකක් රූට්, සමහරක් වෙලාවට ෆොයිනර්ස්ලාට ගහනවා, ෆොයිනර්ස්ලාට බයිනවා. ඒ වගේ සිද්ධි මේ බෙන්තැන් මාකට් එකෙන් ගොඩක් වෙලා තියෙනවා. මෙතන හැමදේම් වගේ පර්චස් කරන්න තියෙනවා. ඇඳුම් තියෙනවා, එතකොට ෂූස්, හෑන්ඩ් බෑග්ස්, වොචර්ස්, නට්ස්, එතකොට කැමබීම්, මේ හැමදේම මේ මාකට් එකෙන් ගන්න පුළුවන්. හැබැයි පර්සනලි මම මේ මාකට් එකට එච්චර කැමති නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මං යාලගේ කස්ටමර් සර්විස් එකට එච්චර කැමති නෑ. හැමෝම නෙමේ, සමහරක් අය ඉන්න හොඳට hina වෙලා අපිත් එක්ක කතා කරන අය. සමහර අය ඉන්නවා කියන්නේ ගොඩක් අය ඉන්නේ ටිකක් ඔරෝගන hina වෙන්නවත් නැතුව එයාලගේ අයිටම්ස් එයාලට විකුණ ගන්න ඕනේ නැහැ. ඒ වගේ මූඩ් එකක ඉන්න ගොඩක් අය මේ මාකට් එක ඇතුලේ ඉන්නවා. ඇඳුම් ගැන කතා කරොත් මේක ඇත්තටම ට්‍රෙන්ඩි ඇඳුම් හොයාගන්න නැහැ. ගොඩක්ම තියෙන්නේ පරණ තාලේ out of fashion ඇඳුම්. මං ඉස්සරහට ඔයාලට වීඩියෝ එකෙන් පෙන්නන්නම් ට්‍රෙන්ඩි ඇඳුම් දින ප්ලේසස් මොනවාද කියලා හොචිමින් සිටි වල. මම ඇත්තටම බෙන්තැන් මාකට් එකේ ගොඩක් shopping කරේ නෑ. මම ගත්තා බැක් කවර් එකක් ගත්තා, එතකොට නට්ස් වගේක් ගත්තා. ඇත්තටම මේ දෙක විතරයි මම බෙන්තැන් මාකට් එකෙන් අරගත්තේ. වියට්නාම් යන අය ගොඩක් පර්චස් කරන දෙයක් තමයි ෂූස්. ගොඩක් ෂූස් බ්‍රෑන්ඩ්ස් හදාන්නේ වියට්නාම් වල. මේ මාකට් එකේ ප්‍රයිස් රේන්ජ් ගැන කතා කරන්න අමාරුයි ටිකක්. මොකද එයාලා ඔළුවට එන ගාන තමයි වෙලට කියන්නේ. සමහරක් වෙලාට ෂූ එකක් ගත්තොත් එයාලා එකපාර කියනවා 30000ක 40000ක ප්‍රයිස් එකක්. ඉතින් අපිට බාගෙන් කරලා තමයි ඒකේ රියල් ප්‍රයිස් එක හදාගන්න වෙන්නේ. හැබැයි මම දැක්ක විදියට මේකේ තියෙන බෑග්ස්, ෂූස් වගේ වල ක්වොලිටි එක ගොඩක් හොඳයි.
හොටෙල් එකට ඇවිල්ලා නැප් එකක් දාලා දැන් මේ අපි රෙඩි වුණේ අපිට ඩිනර් එකක් තියෙනවා දැන්. So let's go. හොටෙල් එකේ ඉඳලා විනාඩි 15ක වගේ දුරින් තමයි රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. මේ ඩිනර් එකේ ස්පෙෂලිටි එක තමයි මේක ඇත්තටම වෙජිටේරියන් ඩිනර් එකක්. මම ෆස්ට් ටයිම් තමයි මේ එක්ස්පීරියන්ස් එක ගන්නෙ. ඇත්තටම කිව්වොත් වෙජිටේරියන් නිසා මම එක්ස්පෙක්ට් කරේ නෑ මේ කෑම රස වෙයි කියලා. හැබැයි ඇත්තටම කියන්න ඕන මම කාපු රසම වෙජිටේරියන් කෑම තමයි මේක. අපි ලංකාවේ කන කොස් පොලෝස් ඒ වගේම නෙළුම් වල ඒගොල්ලෝ වෙනස්ම විදිහට තමයි හදලා තිබ්බේ. මාර ඉන්ට්‍රස්ටිං ඒගොල්ලගේ කෑම. මං කපු හැම කෑම එකක්ම ඉස්සලාම S2කට දකිද්දිම මට ආස හිතුණා. වෙජිටේරියන් කියලා කිව්වහම මගේ ඔළුවේ තිබ්බ මයින්ඩ් සෙට් එක එහෙම් පිටින්ම වෙනස් වුණා මේ වෙජිටේරියන් ඩිනර් එකෙන්. අනිත් ටුවර්ස් වගේම මම මේ ටුවර් එක එන්න කලින්ම ලියාගත්තා shopping places මොනවාද කියලා. දැන් මේ යන්නේ මගේ bucket list එකේ note කරගත්තු place එකකට. මං කලින් කිව්වනේ බෙන්තම් මාකට් එකේ එච්චර trendy අඳුම් තිබුණ නැහැ කියලා. The Box මාකට් එකේ තියෙනවා අර අපි Thailand vibe එකටම තියෙන ඇඳුම්. මේ place එක අපේ hotel එකේ ඉඳලා විනාඩි 10ක වගේ දුරකින් තියෙන්නේ. මේකේ ඔයාලට පේනවා වගේ ෆැෂනබල් ඇඳුම් තියෙනවා. අර බෙන්තම් මාකට් එකේ තිබුණේ නැති විදිහේ. අපිට මෙතනින් හම්බුණා හරිම කියුට් ප්ලේස් එකක් නේම් ටැග්ස් හදන. අපි දෙන්නටයි එතකොට අපේ නංගිටයි සිස්ටර් නිලෝටයි අපි නේම් ටැග්ස් තුනක් හදාගත්තා. මේක ඇත්තටම හරිම කියුට්. මෙතන තියෙන ඇක්සසරිස් යාලට දුන්නාම තෝරලා අපිට ඕන විදිහට යාලා මේ නේම් ටැග් එක හදලා දෙනවා. මේ වගේ දෙයක් ටුවර් එකක් ගිහිල්ලා හදාගන්න එක මං හිතන්නේ සමහරක් වෙලාවට හොඳයි අපිට පස්සේ කාලෙක මතක හිටින්න. ගොඩක් අය ටුවර්ස් ගිහිල්ලා ෆ්‍රිජ් මැග්නට්ස් ගන්නවානේ මතක හිටින්නේ ටුවර් එක. මං සාමාන්‍යයෙන් ෆ්‍රිජ් මැග්නට්ස් ගන්නෙ නෑ. මං කරන්නේ මේ වගේ නේම් ටැග් එකක් හරි ඩ්‍රීම් කැචර්ස් ඒ වගේ දෙයක් ගන්නවා අපේ ටුවර් එක මතක හිටින්න. වියට්නාම් ගොඩක්ම ෆේමස් යාලාගේ කොෆි කල්චර් එකට. ඒකෙනුත් එක් කොෆි එක තමයි යාලාගේ ෆේමස්ම. ඉතින් මම වෙනද වගේම බකට් ලිස්ට් එකේ දාගත්ත එක් කොෆි එකක් try කරනවාමයි කියලා. ඉතින් මේ මම try කරන first egg coffee එක. සාමාන්‍යයෙන් eggs කිව්වම බිත්තර කිව්වම ටිකක් අප්පිරියයිනේ. හැබැයි මේ කොෆි එක මාරම රසයි. එයාලා කරන්නේ බිත්තරයි milk made condensed milk එක milk mix කරලා තමයි මේක හදන්නේ. ඉතින් ඒ නිසාර අපිට බිත්තර වල එන පිලි රස ඒ මුකුත්ම නෑ. මාරම ටේස්ටි මාරම රසයි. ඔයාලත් වියට්නාම් යනවා නම් අනිවාර්යයෙන්ම එක් කොෆි try කරලාම බලන්න. ශහන් කැමති නෑ කෑම එක්ස්පෙරිමන්ට් කරන්න. බට් මං ආසයි ඒගොල්ලෝගේ කල්චර් වල තියෙන එක එක කෑම කාලා බලන්න.
මං හිතන විදිහට ට්‍රැවල් කරද්දී ඒ එක්ස්පීරියන්ස් එක ගන්නම ඕනේ. අපි දෙන්න පොඩ්ඩක් ෂොපින් කරා. ඊට පස්සේ හොටෙල් එකට ගිහිල්ලා ආයෙ අපි ආවා මේ අපේ දෙවැනි ඩිනර් එක. ඇත්තටම චුටි බඩගින්නක් ආවා. මොකද අපි ඩිනර් එක ගත්තේ 6යි ගානට නිසා. ඒ හින්දා අපි හිතුවා තව මොහරි කාලම ආයෙ හොටෙල් එකට යනවා කියලා. මුලින්ම මම හිතාගෙන හිටියේ බර්ගර් එකක් ඕඩර් කරනවා කියලා. ඊට පස්සේ අපි දෙන්නම කතා වෙලා ඕඩර් කරා හොට් පොට් එකක්, චිකන් හොට් පොට් එකක්. මේ අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක හොට් පොට් එක්ස්පීරියන්ස් එක. ඇත්තටම කිව්වොත් ඒ එක්ස්පීරියන්ස් එක එච්චරම හොඳ නැහැ. ඉතින් එක එක රටවල් වලට ගියාම යාළගේ ෆුඩ් කල්චර් එක වෙනස් නිසා මේ වගේ දේවලුත් වෙනවා. බට් ඉතින් ඒවා ෂේප් එක අයින් කරලා අපි ඊළඟ පාට එකට යන්න ඕනේ. මේ හොට් පොට් එක අපි දෙන්නටම ඇත්තටම වැඩි. මොකද ලොකු පෝෂන් එකක් තමයි ආවේ. අපි මේන රෙස්ටෝරන්ට් එක තියෙන්නේ හොචිමින් සිටි වල තියෙන බූවියන් වොකින් ස්ට්‍රීට් එකේ. බූවියන් වොකින් ස්ට්‍රීට් එක කියලා කියන්නේ තායිලන්ඩ් වල තියෙන්නේ කවුසන් රෝඩ් එක. අන්න ඒ වගේ නයිට් ලයිෆ් එක තියෙන පැත්ත. ඉතින් මේ සයිඩ් එකට අනිවාර්යයෙන්ම ගොඩක් ටූරිස්ට්ලා එනවා නයිට් ලයිෆ් එක එන්ජොයි කරන්න. කාලේ ඉවර වෙද්දිම අපේ ළඟට ආවා මේ වගේ අවාන් විකුණන ලේඩි කෙනෙක්. ඉතින් මමත් එකක් ගත්තා. මතක හිටින්නේ කියලා. ඉතින් ඔහොම තමයි හොචිමින් සිටි වල අපේ ෆස්ට් ඩේ එක ඉවර වුණේ. අපි ඩිනර් එක එන්ඩ් කරේ අන්තිමට 7-Eleven එකෙන් අයිස්ක්‍රීම් එකකුත් කාලා. එහෙනම් ගයිස් මම මේ vlog එක මේ විදිහට ඉවර කරනවා. අපි එහෙනම් තවත් vlog එකකින් හම්බෙමු. So thank you for watching guys. Love you and see you again.